පිල්ලයන් හඬා වැටෙමින් කඳුළු ගලා කඩා වැටෙද්දී මගෙන් ඇහුවා මම කොටින්ගෙන් වෙන් වෙලා හමුදාවත් එක්ක එකතු වෙලා මගේ ජීවිතේ පරදුවට තියලා කොටි පරාජය කරන්න සටන් කරා. කොටි ත්‍රස්තවාදයේ පරාජය කරන්න රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තබා සටන් කරපු නිසාද මට මෙහෙම සලකන්නේ කියලා ඊටාම හැඟිම්බරව මගෙන් ප්‍රශ්න කළා. කරුණාම්මන් අපට කවදාත් බුද්ධ තොරතුරක් දුන්නේ නැහැ. පිල්ලයන් පිල්ලයන්ු කවදාත් තොරතුරක් දුන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ කරුණාම්මල පිල්ලයන්ට තොරතුරු දුන්නේ කියලා. කිසි තොරතුරක් දුන්නේ නැහැ. ඒගොල්ලෝගේ තොරතුරු අනුව යුද්ධ කරන්න ගියා නම් එයා මටත් යන්නේ මන් නැති වෙනවා. ඒක නිසා කරුණාම්මන්ලා කවදාවත් ඒගොල්ලෝ ගැන තොරතුරු දුන්නේ නැහැ. මම සටන් කරපු හැටි ක්‍රමයේ අනුව මට කාගෙන්වත් තොරතුරු ඕන වුණේ නැහැ. බුද්ධිංශ මට කිව්වේ ත්‍රස්තවාදීන් ඉන්නේ 9000යි කියලා. මගේ මම අධ්‍යයනය කරපු හැටියට මට තේරුණා මෙතන 35000ක් විතර ඉන්න ඕනේ කියලා. ඒගොල්ලෝ වැඩ කරන හැටියට, ඒගොල්ලෝ හැසිරෙන හැටියට, පහර දීම් කරන හැටියට. අන්තිමට හරියටම 35000ක් හිටියා. 23000ක් ඝාතනය කළා 12000ක් අපි අත්අඩංගුවට ගත්තා. ඒ සටන කරන්න බුද්ධි තොරතුරු ඕනේ නැහැ. මොකද අපි අපේ මිනිස්සු බංකර් එකෙන් ඔලුව උස්සනකොට එළියේ